ආයිවන්ද දහසක් බුදුන් බුදු හිමිදිරි උදෑසනේ මේ මට ආරාධනාවක් ලැබුණා ආයිවන්ද ජයවර්ධන ආරාමේ ඇසල කලා පිටෙන්ඩයි කියලා මම කවුදයි කියලා ඒ කාලේ මහදන මුත්ත කියලා ඒත් දැන් කාලේ වෙනස්නේ දැන් මට කියන්නේ රටේ රාළ කියලා ඕම් මගේ දෙයියෝ මන් නිකම්ම ආවේ නෑ මයි සුවතකී කරු ගෝලයෝ දෙන්නේ කැටුවගෙනයි ආවේ කොටු පිටයි රබ්බඩයි කොටු පිටයි රබ්බඩයි මේ වරෙල්ල කොල්ලනේ මේ නෝ අයිබෝන්ඩ අනේ දැන්නනා පිළිවෙලකට හිටු උඹලා දෙන්න දැන් දන්නවද අපි මේ කොහාටද ඇවිදින්න ඉන්නේ කියලා දන්නේ නැද්දකින් විතර යකුනේ අපි දැන් මේ ඇවිදින්න ඉන්නේ යටියන ජයවර්ධන ආරාමයට බලන්න ඒ පාර උඹලා ජයවර්ධන ආරාමේ දන්නෙත් නැහැ බලහල්ලකෝ ඉතින් දැන්වත් බලාගනියව මේ පිම්බිමේ තියෙන අසිරිය මේන් බලපන් මහා තොරන් රාජයා අරහෙ ශ්‍රී පාදස්ථානේ අන්න අරහෙ දන්තලකුත් දෙනවලු එහෙම නෙමෙයි මොන වුණත් අද උඹලා දෙදෙනා මා සමග පැමිණීම ගැන මම බොහොම සතුටු වෙනවා ඒක නෙමෙයි බලන්න උඹලා දන්නවද අපේ රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවද එහෙමයි අයිබෝන්ඩ දන්නේ නේ උඹලා දෙන්න දන්නේ නැත්නම් ඒ ගැන යමක් දැනගෙන වරෙල්ලා මේ උන්දලට කියලා දෙන්නත් එක්කලා මේරවරෙල්ලා මොනවද හොයන්නේ සංස්කෘතිය තමයි රාළහාමි තමලන්න පයින් බලහල්ලකෝ ඉතින් රෙද්ද පල්ලේ මොන සංස්කෘතියක්ද බං ගෙදර ගිහිල්ලා ඇවිදලා බලලා දින් හොයාගෙන වරෙල්ලා හොඳමයි රාළහාමි ආයි බලන්න අනේ කාලේ වනේ වාසය කිව්වොත් මට පේන විදියට මූ මෙලෝ හසරක් දන්නේ නැහැ. හොඳයි. ආපු දෙන් කෝකුන් දෙන්න. මෙන් ඇවිල්ලා. මොනවාද බං මේ බරට බර උස්සන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මම උඹට රාජකාරියක් දුන්නනේ. ඒක කරගෙන ආවේ කියපන් බලන්න එහෙනම් සංස්කෘතිය ගැන ඔබ මොනවාද හොයාගෙන ආවේ කියලා රාළහාමි මම පොතපත ගැන හොයාගෙන ආව රාළහාමි සා ඒක හොඳයි පොතපත හොයාගෙන ආපු එක නම් බොහොම හොඳයි කෝටු කිතායි ඉතින් කියපන් බලන්න ඔබ හොයාගෙන ආව පොත්පත් මොනවාද කියලා ඒවනම් ඉතින් දියරෙද්ද ගඟේ ගියා පාරට අතු නැමිලා බස් නැතුමේ හමුණු ඇය රිද්දි මල්මල් ගහප්පත් තමයි උඹට මේ බලහල්ලකෝ ඉතින් හොයාගෙන ආවිල්ලා තියෙන සංස්කෘතික පොත්පත් අන්න අරහෙන් අතු නැමුණ
වුණලු මෙහෙන් ගඟේ ගහන් ගියාලු. මෙන්න මුගේ සංස්කෘතික පොත්පත්. දැන් ඉතින් යනවා කෙලින්ජක්. කියවම් බලන්න ඔය පොතක තියෙන කොටසක් බලන්න. දාලාමි ඕන් එහෙනම් මා බස් හෝල්ඩ් එකේ ඉන්නකොට ඈතින් බස් හෝල්ඩ් එක සපැනි සොඳුරි උත්තර ඈ කව කට. මොනවද බං කියවන්නේ? යකෝ සංස්කෘතික පොත්පත්වල තියෙන ඒවා දෝවා. මාලීලාවුව. යකෝ ඕවා නෙමෙයි සංස්කෘතික පොත්පත් කියන්නේ. ගුත්තිලකාව. කාව්‍ය ශේඛරය. 550 ජාතක පොත. මෙන්න මේවනේ යකෝ සංස්කෘතික පොත්පත් කියන්නේ. මොනවාද බලන්නේ ඕකේ නෑ. ඔබ මේ වෙන අටමගල් වගේක් ගෙනල්ලා. වත් එක ගියා නේද අර තව එකෙන්? එන එකක් නෑ මම හිතේ. හම්බුනේ එහෙම නෑ. මේ මොකක්ද යකෝ මේ? කැසට්ටුවක් නාලා. බෝ මම යවුවේ මේ මගුල අරන් එන්නද සංස්කෘතිය ගැන හොයන් එන්නද? ඔබ දැන් සංස්කෘතිය ගැන හොයාගෙන ආවද? ඔව්ලු. කියපම් බලන්න එහෙනම් මොනවාද උඹ සංස්කෘතිය ගැන හොයාගෙන ආවේ? ආලහාමි මම නර්තන කලාව නවාගෙන ආවරාලහාමි. යකෝ මු නටන්න ඇවිල්ලා තියෙන්නේ. හත්ති ලව්වේ. ඒයි මෙන්න සංස්කෘතිය හොයාගෙන ඇවිල්ලා. බලපන්. මොකද්ද බං උඹ හොයාගෙන ආපු සංස්කෘතික නර්තනේ? ආලහාමි ඒ තමයි ක්ලාන්ත ඩාන්ස් කියන කරාලහාමි. මොකද්ද? ක්ලාන්ත ඩාන්ස්. යකෝ හරි අරමු පුදුම නර්තනයක් යන්නේ යකෝ ඒක. මගේ ජීවිතේට අහලා නැහැ. බං උඹ අහලා තියනවද බං? මූ අහලා තියෙන්නේ කොහෙද? මූට මොලේ කලදක් තියෙනවද? මේ එහෙම නෙමෙයි. උඹ නටලම වෙන්නපන්. මං හිතන්නේ මේ උන්දලක් දන්නේ නැහැ. උඹ නටපන්කෝ. Tay waktu pilat tay aging gemma kenek nek sanskruti subject nek apa hen gemma ki yang itu gemma boleh. Tapi nek sih itu cakap tengok nak mana cendek ke dan mata harus saya apa. Laptop phone ni kan nek sama kepada pilihnya nek batu kita tahu nek. Mau එක අඩියට පොළවක් තිබ්බට සැලෙන්නේ නෑ මං කිසිදාක සරුව විට. ආලුව තනිකම පහදලා නන්නට යනවා මම දැන් පාසල සංකීර්ණ. මොකක්ද යකෝ මේ උනේ? මොනවද යකෝ කරන්නේ? මොකද්ද මම මේ නර්තනේ? ආලහාමි මේ ඩාන්ස් එකේ හැටිනේ. ඩාන්ස් එකට දෙනවා. මොන පොඩි වෙනුද? බලහන්කො ඉතින් එක අරගෙන ආවා. එක අටමගලක්. මම හිතුවේ ඉතින් මොනවා හරි හොඳ එකක් අරන් එයි කියලා. ඕන් ඉතින් අනිත් එකත් අරන් ආපු එක. අම්මපම් බල. වැඩක් නැහැ මුන්ට කියලා. යකෝ සංස්කෘතික නර්තන කියන්නේ තෙල්මේ සුරබාවල්ලි 18 සංඥා වගේ. මොනවාද බං ඔය කියනත් තියෙන සංස්කෘතික නර්තන? මේක හරියන්නේ නැහැ. ඔන්න බලපන්. ඔන්න බලපන්. මා උගත් පොතපත ඇසුරෙන් සටකපට ස්ත්‍රියකගේ ගුණමකුකම් නිසා ඇයටත් තුන ඉරණම පිළිබිඹු කරන තක්ක ජාතකය බලාගනියොත් අපි දෙන්නවා. කොහෙද යකෝ බලන්නේ? මේ ටික
වෙලාව දිහා බලපන්. මේ ගණින් අර මලිලා වුණා. ආව ඩාන්ස් එක. දේවිය බලන්න මේ සඳළු තලයේ සිට බැලුවාම මුළු බරණැස් පුරවරයම අදිමට පෙනෙනවා. අනික බ්‍රහ්මදත්ත රජතුමා රටවැසියන්ට බොහොම ආදරෙන්නේ. සිටුතුමනි, ඔබතුමාගෙන් රාජකීයන්ට රටවැසියන්ට සිටුවිය යුතු කරුණු කාරණාවල අඩුවක් නැහැනේ. අනික තමයි දේවිය අපේ වාසනාවටයි වරණැස වාසනාවටයි තමයි මේ කුමරිය අපට ලැබුණේ. ඔව් සිටුතුමනි, මේ හරිම ලස්සනයි. මගේ පුංචි දුව හරිම ලස්සනයි. ඔව් මේ අම්මටත් වඩා මේ බරණැස් පුරවරයට අපේ දියණිය තරම් ලස්සන වෙන කුමරියක් නැතුව ඇති. ස්වාමීනි, අප දියණිය කෙරේ යම් ප්‍රමාදයක් සිදු වුණාද ස්වාමීනි? කිමෙක්ද දේවිය? ආසන්න ඉක්මනින් මා ඉටු කරන්න. අප තවමත් මේ කුමරියට නම් තැබුවේ නැහැ නේද ස්වාමීනි? හරි දේවිය. මමීට අවශ්‍ය කටයුතු සූදානම් කර අවසන්. පන් වේලාව අනුව ඇයිට සුසු නමක් ලැබීමට මා බමුණන්ට උපදෙස් දෙනු ලැබුවා. හොඳමයි ස්වාමීනි. මේ මොනාට හොද මේ පුතු බඩාගේ විශයක් තියනේ මන් දෙන්නේ උඩ මේ පස්සේ ඕමේ මිත්තක වේනවා සිතුමනි. ගෙව්ය නවනාන්තරේ වගේ එක මම පිළිසකර කරමුනේ සිටියේ සිටුතුමනි. හොඳා. මම මේ පවසන්න යන දේ මිත්තක විසින්ම කළේද? වෙන කෙනෙකුට පැවරීමෙන් පළක් නැහැ. අවසන්න සිටුතුමනි, මම එය නොපිරෙහලා ඉටු කරන්න. කොරහම් මේ මිත්තෝ ඉතල රාජකාරිය මොකද කියලා පොරොත්තු වෙනවා මෙතන. අවසන්න සිටුතුමනි, කිමෙක්ද ඒ කාරණා? දැන් මේ බරණැස් නුවර පුරාම අස්තරු නෙරන කාලේ. වාසල කොටස තාම ලැබුණේ නැහැ. වරිපණම්, ඔලබද්ද, ගැල්බද්ද, බිම්බද්ද වෙනද වගේ එක තුනෙන්නේ නැහැ. ඒ නිසා වහාම ඔබ නුවර ඇවිදලා ගෝවියෝ, ගැල්කරුවෝ, වෙලෙන්දෝ හමු වෙලා ආදායම් එකතු කරගන්න ඕන. තේරුණාද? තේරුණා සිතුමනි. මේකට ඕවයි තේරුමක් නැහැ. මම හෙටම වැඩේ පටන් ගන්නම්. මේ මිත්තක තාම සිටු මැදුරට අලුත් වුණාට හරියට ගම රට දන්නේ නැතුවට වැඩේ කරන්නම්. දේවිය, මම මේ කල්පනා කළේ දියණියට නම් තැබීමේ උත්සවය සක්කදාත් බමුණම් ප්‍රකාශ කර පරිදි සිදු කරන්න. ඒ කෙසේද ස්වාමීනි? අදින් සත් දිනක් ගෙවී ගිය පසු යෙදෙන්නා වූ සුබ මූර්තියෙන් සක්කදාත් බමුණන් නිසින්දු කුමරියට නම් තබනු ඇති. ඒක හොඳයි. එහෙනම් ඒ සඳහා අවැසි පිරි ආහාර, රස කැවිලි, උද කඩළු මා විසින්ම සූදානම් කරන්නවා. අද සිටු මැදුරේ උත්සවය. කුමක්ද උත්සවය?
මගේ අම්මා මමත් දන්නවා. දැන් ඉතින් අපිත් කමු කැවුම් කිරිබා. මෙන්න රස කැවි. මංගලිකා මගේ සිඟිත්ති මගේ දූ කුමරිගේ නම මංගලිකා. ඔව් අමිතා අපේ දූ කුමරිගේ නම මංගලිකා. ලස්සනයි නේද? දේවිය ලස්සන නම. කුමරිය වගේම ලස්සනයි. ඒයි මේ සිටු දේවිය වගේමයි. නහය නම් සිටුතුමාගේ වගේමයි. දැන් ඉතින් උඹ නම් මේ කුමරියව හොඳින් දැක බලා ගන්න ඕන. සුබා අමිතා මගේ දූ කුමරියව හොඳින් දැක බලා ගන්න ඕන. සිඟිත්තියව අඬවන හැම නෙවෙයියෝ. හොඳයි එවනම්. මගේ දූ කුමරියට නම් දැමීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔබ සියලු දෙනාට නටන්න, ගයන්න, විනෝද වෙන්න පුළුවන්. මේ බලහල්ලක නාට්‍යයක් පෙන්වන්නේ කියලා එකගෙන ආවා.
ආයි මොනවයි දමලා ගහලා නීදි. ඒයි. ඔයි. යකෝ මේක හරි වැඩක් වුණා. උඹලා දෙන්න නැගිටිනවද මා මිනිමර්. නැගිටපිය. උඹලා දෙන්න දැන් නාට්‍ය බලාගෙනද හිටියේ? දකින් විතර. ආලගම් 7ක්ම පාළුයි. මං අහන්නේ උඹලා දෙන්න දැන් නාට්‍ය බලාගෙන යකෝ මුන් අහන එකට උත්තර දෙන්නේ නෑ. ඒ වයින් වැඩක් නෑ. කුමරියගේ නම මොකද්ද? මණ්ඩලිකා. දහලරනම් ආයින් කොට. අන්න බා නම. උදුම ටික නාමයක් නෑ හො තියෙන්නේ. මණ්ඩලිකා. යකුනේ මංගලිකා. මංගලිකා තමයි දූ කුමරියගේ නම. ඔන්න බලාගනියව. ඔය කුමරි සාදාරලා වැඩි විදිහට පත් වෙලා කොළ වින්නහිය. බලාගනියව තොපි දෙන්න. සෝබාදහම එක්කුණු තැන මේ ලෝකය පිහිවන්නේද ඒ තුලයි දියණිය. දේවිය ඔව් සිටුතුමනි. මොනවද අපේ දියණිය පවසන්නේ? ඇය සිප්සතර සමාර කරන්න සූදානම. කිමෙක්ද මේ පවසන්නේ දියණිය? පියතුමනි මා ගුරුන්ගේ සියලු සිද්ධාන්තයන් මනාව හදාරනු ලැබුවා. එපමණක් නොව පියතුමනි ගුරු මැදුරේ සියලු සුසුම් පරයා ජයග්‍රහණද අත්කරගනු ලැබුවා පියතුමනි. හොඳයි. බොහොම හොඳයි දියණිය. එසේනම් අද සිට මා සමග දියණිය මෙහි නවතා ගන්නද සිටුතුමනි? හොඳයි එහෙම. දියණියගේ කැමැත්ත. දේවිය. මා දැන් තමදරට අද පැහැදීමට යයිද? එතුමා මාඩ අසුන්පතක් ගෙවා තිබෙනවා. මා අඩින්නෙම ඉන්නේ යයිද? හොඳමයි පියාණනි. ඔබ එනතුරු අපි මඟ බලා සිටින්න. මගේ මතකේ හැටියට නම් මම මේ සිටු මාලිගයට ඇවිත් දැන් දෙතිස් වසක් ගත වෙලා. දැන් අපේ සිටුතුමත් වයසට ගිහින් මමත් වයසට ගිහින්. හැබැයි කුමරිය නම් තාම හරිම ලස්සනයි.
තෝ කියාගෙන ආවනම් මම බය වෙන්නේ නෑනේ. වැඩේ කතා කරගෙන වෙන්න. මමත් අවුරුදු ගාණක් ඉඳන් කතා කරගෙන ආවා. කෝ තේරුණාය? තාම වැඩක් උනේ නෑ. අම්මේ පුසුමේබේ එන්නේ මොනවද බං බෝයාගේ උලානේ මොකුන් කෑවද එහෙමත් නැත්තම් කුංකුමෙලුවද නැත්තම් හඳුල්ල පුරණෑවද ඇයි මිනිහෝ තේරෙන්නේ නැද්ද? කොහෙද මේ වගේ මිනිහෙට හඳුන් සුවඳ තේරෙනවද? ඒක නෙමෙයි දැන් බලපන් අපේ මංගලික කුමරිය අපේ කුසුමේ බෑ පිට්ටවස්තුව අපේ මංගලික කුමරිය ගැන ලස්සනයි කීවේ. ඒ ලස්සන ගැන කතා කරන්න වැඩක්. අහංකාරයි. හරිම සැඩපරුසයි. අපිට සලකන්නේ නෑ නිති. ඒක ඇත්ත. තමන්ගේ සේවිකාවන්ට කතා කරන්නේ තිරිසන්නුන්ට වගේ. ඔව් ඔව් ඇත්ත ඇත්ත. කටාසුවන දේරුත් ගහ. කොස්සනුත් පාරද. මන් දන්නවා කවදා හරි අපේ සිටුතුමා ලොකු අමාරුවක වැටෙනවා ඔය කුමරිය නිසා. ඔන්න එනවා. මේ මෙහෙවරි. හිමෙක්කනු බල අල්ලාප සල්ලාපේ කී සිටියේ. මා ගැන නොවේද? මේ කුමරිය ඔබ ගැන නොවේ. බලන්න මෙතනින්. මට උණු පැස් සිසිල් පැන් පිළියෙල කරපල්ලා. හොඳමයි කුමරිය. මම පිළියෙල කරන්න. සැවැන්දරා කුංකුම කොකුල් මේ සූදි જાති ඔක්කොම ඕන. තේරුණාද? මිත්තක මොනවද කොකුම් කියන්නේ? කොක්කුද? ඔව් ඔව් කොක්කු. අනේ මේ වරෙන් යන්න. පේනවද මේකේ කටේ තරමට නේ වැඩ. බලන්න මම මේ සිටු ගෙදර සේවකයෝ ඔක්කොම බය කරගෙන ඉන්න එකත් හොඳයි. අනික මම මොකටද සේවකයන්ට ඕනවට වැඩි ඔළුව පාත් කරන්නේ? මම තමයි මේ බරණැසටම ඉන්න ලස්සනම කුමාරිකාව. මට මොන වගේ දඩු? ධනය, බලය, කරුණාම්බුව, දේපල මේ හැම දෙයක්ම වගේ මට තියෙනවා. දේවිය ඇයි සිටුතුමනි? ඔබතුමා දින ගණනාවකින් කනස්සල්ලේ පසුවන්නේ. ඔව් දේවිය මම මේ දින ගණනාවකින් ඉඳලා කල්පනා කරන්නේ අපේ දිනිය මංගලිකා ගැන. මොනව කල්පනා කරන්නද? ඒ අය ලබා උපන්නේ. ඔබ තවසන් නඩුවේ දේශේවිකින තරම් බලන්න එපා කියලා. ඔය තරම් උද්දච්ච එකක් මුංග නැහැ කියලා. මම පුළුවන් තරම් අවවාද දෙනවා සිටුතුමනි. ඒත් ඒ දැරිවි එක්ක කතා කරලා බේරෙන්නම නෙවෙයි. සිටුතුමනි අනේ අපිව සිටු දියණියගේ සේවාවෙන් ඉවත් කරන්න.
සිටුමැදුරේ අනිකුත් ඕනෑම රාජකාරියක් සඳහා යොදවන්න. සිදුවේ විතක ඇයි නුඹලා අපහසු සිදු වූයේ මම ඊයේත් කුටි කෑවා. බැනුම් කෑවා. සේවිකාවිනුත් කලකිරීමෙන් ඉන්නේ සිටුතුමනි. එහෙමද? අපි තව ටිකක් බලමු. ඕ දැන් කුමරිය. ඕන් දැන් ස්නානයේ පිහිස ගඟට යන්නේ සැරසෙන සිටුතුමනි. ඊය කෙලිය. ඊය කෙලිය. ඊය කෙලියට නෙමෙයි කොසු කෙලිය. මල කෙලියයි. ඊයේ මේ මට කැව්වේ කොස්සේ. අද මොකකින් ගහයිද? ඔන්න එනවා. මොකද බලන් ඉන්නේ? ගිහිල්ලා අර සේවිකාවන්ට කියනවා මා සමග දිය කැලියට යාමට සූදානම් වන ලෙස. ඒවයි පුවනි. හා ඔබලා පැමිණියාද? බොහොම හොඳයි. ඔබ තිදෙනා දැන් මා සමග දිය කැලියට යන්න. අදනම් ගඟ ආසමේ. එපා එපා කුමරිය. අපිට සීනයි. මට මේ ගඟ දිය දෙසට පිරිනයන්ටයි ආසාව. ඕම් මෙන්න මෙන්න. එපා එපා කුමරිය. ගඟදිය සැරසෙන්නේ නැහැ. ගංගදිය හැරවීගෙනයි එන්නේ. අපව කලාපෙලා අපහාස කරන අයට හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි. අමිතා සුබා මෙහෙට වරෙල්ලා. ඕකිට ඕන දෙයක් කරගන්න එලා. අනේ අයියෝ! අනේ මාව බේරගන්න! මාව බේරගන්න! මාව කොහෙද ගහගෙන යනවා අමිතා? ඔබ මාව බේරගන්න ඉක්මන් කරන්න! මරිගේ ආඩම්බරකමටයි උද්දච්චකමටයි කොහොම වෙලා මදි. කියන්නේද කුමරිය ගංගදියට පැනලා පීනනකොට ගංගදිය සැර වෙලා පහළට ගහගෙන ගියා කියලා. මනුෂ්‍ය වාසයක්වත් නොමැති මේ කැලේ මිනිස් හඬක් අපොයි කවුරුන් හෝ වනාන්තරේ
අතරමං වෙලාවක්ද? ප්‍රමාද නොවිය යුතුයි. අනේ මාව බේරගන්න. අපොයි දෙයියනේ. මාව අපොයි. බේරගන්න. කවුරුන් හෝ ගංගදියට හසුයි. මෙන්න කුමරියන්. නැගණියන්. ඒ අල්ලගන්න. මාත අල්ලගන්න. නැගණිය ඔබ කවුරුන්ද? මට කිසිවක් මතක නැහැ. මා මේ කොහෙද සිටින්නේ? හොඳයි. එහෙනම් කියන්න ඔබේ නම කුමක්ද? මේ මැදියම් රෑ මාව බේරා ගත්තාට ඔබට බොහොම පිං. මට සීතයි. මගේ සලුපිලි සියල්ල දෙමිලා ඉරිලා. මෑගේ කතාබහ අනුව නම් ගොඩක් වැදගත් කාන්තාවක් වගේ. ඒත් මේ මැදියම් රෑ මා කියා කුමක් කරන්නද? හිරු නැගුණු පසු මෑයට රැකවරණය දී හිරු නැගුණු පසු ගම්මානයට පිටත් කර යවනවා. ඔව් එහෙම හොඳයි. හොඳයි නගණිය. දැන් පැමිණෙන්න මා සමග මගේ ආරාමය මෙහි අසල තිබෙනවා. ඔබට එහි රැය පහන් කරගත හැකි. හොඳමයි ස්වාමීනි. ඔබට බොහොම පිං. මේ වනාන්තරය හරිම භයානකයි. එන්න නගණිය. මේ තියෙන්නේ මගේ පුංචි කුටිය. ඔව් ලස්සන කුටියක්. ඉන්න. ඔබට ඉමලයක් බලා දෙන්නම්. ඔබ මේ සමීපයේ ඉඳ සීතල මග හරවා ගන්න. මේ පළුවක් හොරවා ගන්න. කියලා ගන්න. මදක් සිටින්න නැගණිය. හොඳට ඉදුණු පළතුරු අලබතල ඇති. මම රැගෙන එන්නම්. වෙන්න නැගණිය.
මහගැණිය මම බවුන් නටන තාපසේ කරුණාකර හෙට උදෙන්ම ඔබ ගම රට බලා පිටත් වෙන්න. කවුරුත් නැතිම කෙලෙස ඔබ හැරියන්නද ස්වාමීනි? ඇත්ත. ඔබ වයස නමුත් ඔබ ගැන මාහට සිත් පහළ වී ඇත්තේ ස්වාමීනි. මට දැන් හැඟෙනවා ඔබ කියන දෙය හොඳින් දැනෙනවා ආදරේ මුදුව ගන්නල මිහිර දැනෙනවා. එසේනම් අදින් පසු අප දෙදෙනා එක් කුටියක වාසය කරමු ස්වාමීනි. හොඳයි අප එසේ කරමු. හා කුමාරිය ලස්සනට නටන්න ගයන්න පුළුවන්. ඉතින් නයි බලා ඉන්නේ. නටන්න ගයන්න එන්න මා වෙත. ස්වාමීනි, ඇයි අප දෙදෙනා මේ වනයේ කාලය ගත කරන්නේ? අපි මිනිසුන් ජීවත් වෙන තැනකට ගොස් ජීවත් වෙමු. ඔව් ඒත් ඔබ පෝෂණය කිරීම සඳහා මා වෙහෙසිය යුතුයි කුමරිය. අර ඈත හඳුනාීමේ පුංචි ගමක් තියෙනවා. ඒ ගමේ
සල්පිලක් තිබෙනවා. එහි කුමන හෝ වෙළඳාමක් කර ජීවත් විය හැකි. හොඳමයි ස්වාමීනි. අප එසේ කරමු. එසේනම් අපි අදම පිටත් වෙමු. හොඳමයි ස්වාමීනි. එසේනම් කුමරිය අපි දැන්ම පිටත් වෙමු. හොඳමයි ස්වාමීනි. ස්වාමීනි, ඔබ අදත් මෝරු වෙළඳාමේ යනවාද? ඇයි ඔබට තනිපංගලමේ සිටින්න කාන්සිවත්ද? නැහැ නැහැ ස්වාමීනි. මානිකමට වගේ ඇහුවේ. ඉන්න. මම ඔබට බීමට යමක් පිළියෙල කරන්නම්. කුමරිය මොනවද ඔබ ඔය ඔතරම් විපරමින් බලන්නේ? නැහැ නැහැ ස්වාමීනි. මේ ගමේ බොහෝ සොර සතුරන් සිටිනවාලු. ඊයේත් සොර කල්ලියක් ගෙවල් මංකොල්ල කාලලු. ඉතින් අපේ කලේ මොනව සොරකම් කරන්නද කුමරිය? මට දැන් හොඳටම පරක් වුණා. එහෙනම් මම ගිහින් එන්නම්. ඔබත් ප්‍රවේශමෙන් සිටින්න. අනේ මේ නාකි මිනිස්සයා. මට නම් තේරෙන්නේ නැහැ. මොහුට බිරිඳකගේ වටිනාකමක් දෙන්නේ නැහනේ. එක අතකට මමයි අවාසනාවන්ත. මේ වීදියේ කොතරම් හැඩිදඩි තරුණියන් යනවාද? ඔය අර අදත් යන්නේ ලස්සන තරුණේ. අයියම වශයෙන් අත්කොළ සාදි කතා කළේ. පවසන්න. අයියම මට කතා කළේ. ඔබ කවුද? අප නම් මේ ගමට අලුත්. එතකොට කෝබේ ස්වාමියා හා ඔබ එන විටයි ඔහු පිටත්ව ගියේ. ඔහු කිරිමෝරු වෙළඳාම් කරනවා. හැබැයි ඔහුට හරි හැටි ඇවිද ගන්නටවත් බැහැ. බොහොම වයසයි. වයසයි නාකි.
එහෙනම් අපේ කිරියත්ත වගේ වෙන්නත්. ඔව් ඇත්තටම බලන්න මම තවම තරුණයි. මේ අපේ දෙමව්පියන්ගේ වරදින් මට මේ නාකි මිනිහත් එක්ක දීක කන්න සිද්ධ වුණානේ. මට අමතක වුණා. ඔබ කවුරුන්ද? මමද? මම හොරක්. ඔව් මම හොරක්. හොරෙක්? හොරෙක් කියන හැකි. ඔබ හරිම කඩවසම්. තරුණ වයසේ තමයි සල්ලි හම්බ කරන්න ඕනේ. ඔබ විවාහකද? ඔබ ඉන්නේ කොහෙද? මමද? මම විවාහ වෙන්න සිටුවේ නැහැ. හොරුන් සමග කාන්තාවක් සිටි. අනේ එහෙම කියන්න එපා. මට බෑ මෙහෙ ඉන්න. මම කැමතියි ඔබ ආවාසයට. මොනවා? ඔබ කැමති මහා වාසයට? කදිමයි. ඔබත් මටම ගැලපෙයි. එහෙනම් මම අදම ඔබව රැගෙන යන්නම්. ඔව්. අර නාකි මිනිහන්ට කලින් මාව ඉක්මනට ඔබේ පැලට රැගෙන යන්න. හොඳයි. අපි අවශ්‍ය කලමනා සූදානම් කරගමු. ඔබ වැනි ලදබොලද ලස්සන කෙල්ලෙක් කෙසේ හැරදා යන්නද? එන්න අපි යමු. සොඳුරිය මංගලිකා. සොඳුරිය මංගලිකා. කොහිදනේ ඔබ සිටින්නේ? මේ බලන්න මං ඔබට රස කැවිලි ගෙනාවා. ආභරණත් ගෙනාවා. සොඳුරිය මංගලිකා. ගෙදරත් නෑ. මිදුලෙත් නෑ. කොහාටවත් ගියාද දන්නේ? පොඩ්ඩක් හොයලා බලන්න.
පුවන් රකුසෙකු ගොදුරට හසුවී නැසුනාදෝ මාසොදුරියේ ගීතනාදයසේ මාසොදුරියේ ගීතනාදයසේ තෝදනෝ අප තන්නෝ අපොයි දෙයියනේ යොදුනක් විතර හෙව්වා කොයිවත් නෑනේ අය සූර්ය මංගලිකා ඔබ කොයිද සිටින්නේ සූර්ය මංගලිකා Maria. Maria. Oh, ketiak ni Isna. Inna. Mari ni. Ber. Dia paladana. Kita pada dah kedibe. Gele bandi be. ස්වාමීනි මේවා හරිම ලස්සනයි. ඔබට කොහින්ද මේවා ලැබුණේ? මේවද? මේවා හොරකම් කරලා ලබාගත්තු මාලවලලු. රත්රන්ගේ හැම ගොඩක් වටිනවා. ඔව් මං කුඩා කල අසා තිබෙනවා. ආකුමරි. මට දැන් ලොකු වැඩක් තියෙනවා. ඔබ අද කොහෙද යන්නේ ස්වාමීනි? කසීරට වෙළදාම යන කුමාරවරුන් අද මේ කැලේ මැදින් යන්නේ. ඔබ තනියම? නෑ නෑ මගේ කණ්ඩායම ඉන්නවා. හොඳයි හොඳයි. හැබැයි පරිස්සමි. මං ඔබ එන තුර මට බලා සිටින්න. හොඳමයි කුමාරිය. ඔබත් මං එනතුරු පරිස්සමෙන් සිටින්න. කවුරුන් හෝ එන බව පෙනී. කවුද එන්නේ? හොඳින් දැක පුරුදු. මොනවා? මේ අපේ දක්ක කණිතුමා නේද? දැන් නම් මං ඉවරයි. ඔය සොයා එනවා. අයියෝ දෙවියනේ මොකක්ද කරන්නේ? හොඳයි හොඳයි. අපි දෙන්නෝ. මම යොදන්නම්කෝ හොඳ උපායක්. අනේ ස්වාමීනි. ස්වාමීනි ඔබ මා සොයාවාද? ස්වාමීනි. සිටින ස්වාමීනි ඔබට බොහොම වෙහෙසයි. එන්න එන්න මෙහින් ඈදි ගන්න. සිටින ස්වාමීනි මම ඔබට බීමට යමක් රැගෙන එන්නම්.
ඔබට බොහොම පිං කුමරිය. මා ගම් නියම් ගම් පසු කරමින් ඔබ සොයාගෙන බොහෝ වේසිලයි මේ පැමිණියේ. ස්වාමීනි ඔබට බොහොම වෙහෙසයි. ඔබ මෙමි ස්ථානයේ විවේක ගන්නට එන්න. කුමරිය මට හරිම මහත් බීමඩාවක් වියලා කරා. සුරාව නම් වඩා හොඳ. ස්වාමීනි ඔබ අද සුරාවෙන් මත්වන්නට එපා. ස්වාමීනි අද තක්ක පඬිතුමා මා රැගෙන යාමට මිනි පැමිණියා. කුමරිය කොහොදගේ තක්ක වුණා. කලබල නොවන්න ස්වාමීනි. ඔහු ඔබගේ යහනේ අන්න සුවබර නින්දක. එම්බල බමුණ තාවාසෝදුරිය පාරගෙන ආවලු. මෙහි පැමිණියේ තෝදනෝ තනුනෝච විසුනාමිත්ත දූතිකා තෝදනෝ අක තනුනෝච විසුනාමිත්ත දූතිකා තෝදනෝ අක තනුනෝච විසුනාමිත්ත දූතිකා. බහු පිටි තලහය ආපැත්තට අවඩු. හොඳයි. මට කැමරාවක් ගෙනව. Woo!
මෙතන මොකක් හරි විපර්යාසයක් තියෙනවා. හොඳයි. කුමාරියත් නේද? ඔහුගෙන් විමසිය. බමුණන් ඔබ කුමක් සදහා මේ සතර පදයම කියවුද? පවසන්න. එසේනම් අසව දිනක් ඔය කුමරිය ගංගියට ගසාගෙන යන විට මා විසින් බේරා ගනු ලැබුවා. මාගේ අභිප්‍රාය වූයේ ඇයට රාත්‍රියේ රැකවරණය දී දැසනම කම්මින් බලා පිටත් කර යැවීමයි. නමුත් ණය වාගේ දැහැන් විද ඇය හා අහසයට එක් කරපු දිනක් මා කිරිමෝරු වෙළඳාමේ ගොස් එන විට මය ඉපලේ සිටියේ නෑ. මා දින ගානක් ගම් නියම්ගම් පසු කරමින් මයව සොයනු ලැබුවා. දැන් මය මා සමග යනවායි කියා තොපාතටත් හමුණවනු ලැබුවා. ඇති මට හොඳට වැටහුණා. මේ කාල කන්නි ස්ත්‍රිය කෙතරම් චපලද? මෑයගෙන් මාටත් වන්නේද ඔය ඉරණම නොවේද? හිටින්න තම්සාන මම මෑයට ඔබ ටිකක් විවේක ගන්න. Maria Pipidella Bakra Pipidella මෙන්න මෙහෙන් එන්න. මේ පුරුෂයා ගම් දොරේදී ඝාතනය කළේ. ගාන්ටක මෙහි එව මාගේ කටුව රැගෙන මොහු අල්ලාගන්න. හොඳයි.
මා ස්ථානය කර පැමිණෙනතුරු ඔබ ටිකක් විවේක ගන්න සම්සාර. වටිනා දෙයක් ස්වාමීන් ගිහිගෙයින් මට බලක් නැත. මා ඒ ආරාණ්‍යම ඍෂිපයාජාවෙන් පැවිදිව වාසය කරමි. ස්වාමීනි මාද පැවිදි වන්නේ ස්වාමීනි. අම්මේ තක්ක ජාතකේ නම් නියමයි. ඔව් ඉතින් රටේ රාළ උන්න හැට පින්නීපන් ඕක පෙන්නුවට. ඒක නෙවෙයි බා. බුදුරජාණන් වහන්සේ මේ දාස කතාව දේශනා කළේ කාටද? ස්ත්‍රියක් නිසා බුද්ධ ශාසනේ උකට ලියු භික්ෂුවකටලු බා. ඒ කිව්වේ ශාසනය ගැන කලකිරුණු. ඉතින් ඊට පස්සේ දේශනාවෙන් පස්සේ උකට ලියු හාමුදුරුවෝ සෝවාන් ඵලයට පැමිණියවලු බා. උඹ දන්නවද? ඒ සමයේ සොටජටුවා තමයි ආනන්ද හාමුදුරුවෝ. එතකොට තක්ක පඬිතව උප්පන්නේ නම් වනාහි තිලෝගුරු සම්මා සම්බුදු වජාණන් වහන්සේ ඉරබ්බඩයි.